සාගරයට ඉහලින් රේඩාර් ක්‍රියා නොකරන්නේ ඇයි? බොහෝ දෙනෙකු සිතන්නේ රේඩාර් පද්ධති සෑම තැනකම ක්‍රියාත්මක වෙනවා කියලා. නමුත් ඇත්ත වශයෙන්ම ගොඩබිම පදනම් කරගත් රේඩාර් පද්ධතිවලට කිලෝමීටර් 320ක පමණ පරාසයක් තමයි ආවරණය කරන්න හැකියාව තියෙන්නේ. රේඩාර් පද්ධති ක්‍රියා කරන්නේ ගුවන් යානයකට රේඩියෝ තරංග යවා එය ආපසු පරාවර්තනය වන ආකාරය විශ්ලේෂණය කිරීමෙන්ය. එමගින් ගුවන් යානයේ උන්නතාංශය, වේගය සහ දිශාව හඳුනාගත හැක. නමුත් පෘථිවිය වටකුරු බැවින් එම පරාසය ඉක්මවා ගිය විට ගුවන් යානයේ රේඩාර් වල දෘෂ්ටි රේඛාවෙන් පිටතට ගමන් කරනවා. සාගරය පුරා රේඩාර් ස්ථාපනය කිරීම ප්‍රායෝගික නොවන නිසා මෙවැනි අන්දලප ඇති වෙනවා. එබැවින් ගුවන් යානා ගොඩබිම පදනම් කරගත් රේඩාර් වලට සැබවින්ම නොපෙනී යා හැක. කෙසේ වෙතත් නවීන තාක්ෂණයට ස්තුතිවන්ත වන්නට චන්ද්‍රිකා මගින් ගුවන් යානයේ නිශ්චිත ස්ථානයේ නිරන්තරයෙන් හඳුනා ගැනීමට කටයුතු කරනවා. ඊට අමතරව ගුවන් යානයේ තුළ ඇති කෙටි පරාස රේඩාර් පද්ධති අනෙකුත් ගුවන් යාන හඳුනාගෙන වැටුම් වැළැක්වීමට ක්‍රියා කරනවා. තවද ගුවන් නියමුවන් ගුවන් ගමන් පාලකයන් සමග සම්බන්ධ වීමට අධිසංඛ්‍යාත රේඩියෝ සංනිවේදනයන්ද භාවිතා කරනවා. මෙම තරංග අයන ගෝලයෙන් පරාවර්තනය වන බැවින් පෘථිවියේ වක්‍රය ජයගෙන දිගුදුර සංනිවේදනයට ඉඩ ලබා දීමට කටයුතු කරනු ලබයි.